Diyase ali evedi mata petupa numbagiyala mata denuna Hi, welcome back to my YouTube channel. ඉතින් අද වෙසක් පොය දවස. අද අපි ලෑස්ති වෙන්නේ පොඩි රෝන්දයක් යන්න. යන්නේ කොහෙද කියලාවත් හරියට දන්නේ නැහැ. එහෙම අයිඩියා එකක් නැහැ. ඉතින් ඔහේ අපි ගෙදරින් යනකොට උදේ 10 විතර වුණා. ඉතින් ළමයි බලන්නකෝ ආරම්භයේම සුබයි අපිට මුලින්ම අයිස්ක්‍රීම් දන්සලා කනවා. එයාලා මේ විදිහට අයිස්ක්‍රීම් එකේ කව එක අයින් කරලා තමයි අපිට අයිස්ක්‍රීම් එක දුන්නේ. ඒක හොඳයි නැත්තම් එහෙම හැමෝම තැන තැන දානවානේ. ඉතින් අපි හිතාගෙන හිටියේ මුලින්ම පන්සල් ගිහින් දන්සල් යනවා කියලා. ඒ වුණාට ඉතින් මුලින්ම හම්බුණු දන්සල නිසා අපි දැන් අපි පන්සල් යන්න හදන්නේ. ඇත්තටම පන්සලක් නෙවෙයි මේක දේවාලයක්. ඒ වුණාට ගොඩක් අය බුදුන් වඳින්නත් යනවා. එහෙම එතන කිසිම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි යනකොට එහෙම ගොඩක් සෙනග හිටියෙත් නැහැ. අපි ඉතින් ගිහිල්ලා බුදුන් වැඳලා ඊට පස්සේ තමයි ආයි අපේ ගමන යන්න පටන් ගත්තේ. සූරනා ශෝකී කරනා දනිනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා. මෙතන ඇත්තටම පත්තිනි දේවාලයක්. ගොඩක් අය මෙතන දන්නවා ඇති කියලා මං හිතනවා. අපිත් නිතරම එන තැනක් නෙවෙයි. ඒ වුණාට ඉතින් මෙතනින් යන්නේන හැම වෙලාවෙම අපි මෙතන ආතලා පඳුරු දාලා තමයි. අපි විතරක් නෙවෙයි ඇත්තටම මෙතනින් යන්නේන ඕනම කෙනෙක් අනිවාර්යෙන් මෙතන නවත්තලා තමයි. ඉතින් ඊට පස්සේ ඔන්න අපි ආයේ දන්සල් යන පටන් ගත්තා. ඉතින් එතනත් අපිට මුලින්ම හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලක්. වෙලාවට ළමයි එදා වැස්සේ නැහැ. ඒ ටිකේම වැස්සා. එදා වැස්සේ නැහැ. හොඳටම අවුව. වෙසක් කාලෙට ඉතින් අපි හැමෝම ආසයිනේ. ඇත්තටම හැමතැනම දන්සල් තියෙනවා. ඒ ළමයි මේ විදිහට මෙහෙම කොඩිය වරනවා දැක්කම ඒක නිකන් මාරම වයිබ් එකක් නේ. ඕගොල්ලන්ටත් එහෙමද? ඉතින් අපි දැන් අයිස්ක්‍රීම් උත් අරගෙන දැන් අපි ආයේ යන්න හදන්නේ. ඉතින් ඇත්තටම අපි යන්නේ කොහෙටද කියලා එහෙම කිසිම අයිඩියා එකක් නැහැ. අපි ඉතින් යනවා. මේ පාර අම්මයි නංගි මායි අපේ නැන්දත් ආවා. අපි කට්ටිය තමයි යන්නේ ඉතින්. අනේ ඊට පස්සේ ළමයි මගේ ෆෝන් එකට මොකක් හරි වෙලා මොන හරි කැමරාවේ ගෑවිලාද කියලා මන් දන්නේ නැහැ. මේ ඔය ඒක නිකන් බ්ලර් වෙලා වගේ පෙවුනේ. ඊට පස්සේ අපි ගියා අපිට හම්බුණා කඩල දන්සලක්. ඒ කියන්නේ කලිනුත් අපිට දන්සල් හම්බ වුණා. ඒ වුණාට මගේ ෆෝන් එකේ අර කැමරා එකේ මොකද්ද අවුලක් තිබ්බ නිසා මම වීඩියෝ කළේ නැහැ. මේ පාර වැඩිපුරම තිබ්බ අයිස්ක්‍රීම් දන්සල් කියලා මට හිතෙන්නේ අපිට හරියට අයිස්ක්‍රීම් දන්සල් හම්බ වුණා. සමහර ඒවල අපි නැවැත්තුවෙත් නැහැ. ඒ තරමට අයිස්ක්‍රීම් දන්සල් හම්බ වුණු නිසා. ඒ වගේම හරියට වෙසක් කලාප තිබ්බා. ගොඩක් තැන්වල තොරන් තිබ්බා. මේ බලන්නක ළමයි හරිම කියුට් සෙල්ලම් බඩු ටිකක් තිබ්බා පාරේ. අර චූටි කාලේ අපි ගන්නේ. ඒ වගේ ඒවා. චූටි කාලේ කියලා වෙනසක් නැහැ. ඉතින් දැනුත් අහුනොත් ගන්නවා. ඒ වුණාට පාර පයින්න කම්මැලි. මේ තියෙන්නේ මං හිතන්නේ අපි වැඩිම වෙලාවක් පොලිමේ හිටපු දන්සල. ඇත්තටම ඒ දන්සලේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැතුව අපි පොලිමේ හිටියේ. අපි කොහොමරි යන්න හදනකොට පොලිම අඩු වෙනවා. ඊට පස්සේ කවන්න ඉමුයි කියලා හිටියා. ඒකේ තිබ්බේ ජෙලි ෆෘට් සලාඩ්ත් එක්ක. හැබැයි ඒක හරිම ලස්සනට තිබ්බා. ඊට පස්සේ අපේ ප්ලෑන් එක හදිසියෙම වෙනස් වුණා. අපේ නංගිට බීච් යන්න ඕනේ කිව්වා. ඉතින් ඒ නිසා අපි බ්‍රවුන්ස් බීච් යනවා කියලා හිතුවා. හැබැයි මේ දවස්වලට බ්‍රවුන්ස් බීච් එකේ මාරු විදිහට සෙනග එතයට යන්නම ඕනේ කිව්වා. ඔයාලා බීච් යන නිවාඩුවක් එනකන් ඉන්නවනම් අනේ මේ වගේ පොය දවස් ඒ වගේ දවස් වලට නම් බ්‍රවුන්ස් බීච් එන්න එපා. කියන්න බැරි තරම් සෙනග. අපි පැයකටත් වැඩිය හිටියා ට්‍රැෆික් එකේ. හරවගෙන යන්නත් බෑ. මොනවත් කරන්න දෙයක් නෑ. ඒ නිසා කොහොමද මේ වගේ දවස්වලට නම් ඔයා එන්නවත් හිතන්න එපා. අඩුම තරමේ බීච් එකේ වාට රැල්ල පා ගන්නවත් තැනක් තියෙයිද කියන්න බෑ. ඒ තරමට සෙනග ගොඩාක් සෙනග හිටියා. තාරකා ඒ නුඹ තනි කරලා දුර ආසේ තාරකා ඒ නුඹ තනි කරලා මල් වැල් ගොතා ඔබේ දියුරේ අපි බීච් යන හරිම ආසයි. ඒ වුණාට අද නම් බීච් එකට ගියාම හිතුණා අපරාධය ආවේ කියලා. ඒ තරමට සෙනග ඒ වගේම මාරම ට්‍රැෆික්. අඩුම තරමේ අපිට අපේ වාහනේ පාක් කරගන්නවත් ඉඩක් හොයාගන්න තරම්වත් තිබ්බේ නැහැ. එහෙමයි කියලා නොයා ඉන්නත් බෑනේ ළමයි. අපේ පොඩි ඔත්තමාවිය සනසන්න ඕන නිසා අපිට අනිවාර්යයෙන්ම යන්නම වුණා. ඔයාලම බලන්නකෝ කොච්චර සෙනග ඉන්නවද කියලා. හැබැයි ඒකේ පොඩි වාසියකුත් තියෙනවා.
මොකද වෙනදට අර ඉන්නවත් නැති කඩවල් ගොඩාක් එදා ඇරලා වහපු එක කඩයක්වත් නැහැ. ඔක්කොම වගේ ඇරලා තිබ්බේ. අපේ නංගි ඉතින් වීඩියෝ එකකට එන්නේ හරිම හම්බෙන්. එයා පොඩ්ඩක්වත් කැමති නැහැ කැමරාව ඉස්සරහට එන්න. මට ඇහුණා කට්ටියක් කියනවා මේ දවස්වල මුහුදු යන්නෙත් නැති තරම් කියලා. ඇත්තටම මුහුද ගොඩාක්ම සැරයි මේ දවස්වල. මේ වෙලාව නම් ඉතින් හවස 4:00 විතර. ඒ වුණාට ඔව්ව සැරයි. අපි ඉතින් චුට්ටක් බීච් එකේ ඇවිත්දා. මේ දවස්වල කොච්චර වැස්සත් අර පොඩි වෙලාව වැටෙන අවුව ඇඟට හරියම අමාරුයි. ඉතින් ඇත්තටම එදා නම් මට රැල්ල පා ගන්න තරම්වත් එහෙම මූඩ් එකක් තිබ්බේ නැහැ. ඒ වුණාට අම්මයි නංගි නම් ගියා. ඊට පස්සේ දෙන කතා කරපු නිසා මාත් ඉතින් චුට්ටක් ඒ පැත්තට ගියා. අපේ නැන්දනම් ආවේ නෑ රැල්ල පා ගන්න. මම බීච් යන්න රැල්ල පා ගන්න ඒ දේවල් වලට ගොඩක් ආසයි. ඒ වුණාට ගොඩාක් ක්‍රවුඩඩ් තැන් වලට යන්න පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට නම් ඕනුනේ ඉක්මනට මෙතනින් පැන ගන්න. බලන්නකො ළමයි කොච්චර මිනිස්සු මුහුදට ආසද. ඇත්තටම අපිට නම් හිතුණු ගමන් යන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ළඟ නැති වුණත් ගොඩාක් දුරත් නැහැ. හිතුණොත් ඇත්තටම යන්න පුළුවන් තරම් දුරකින් තියෙන්නේ. ඒ වුණාට එහෙම නැති කාලෙකට සැරයක් විතරක් අර ගමනක් ගියොත් වගේ මුහුද දකින අය එහෙම අය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලොන් ඇත්තටම මුහුදට ගොඩාක් ආස ඇති නේද? ඉතින් අම්මයි නංගි දෙන්න තව චුට්ටක් වෙලා රැල්ල පෑගුවා. ඒ එනකන් මම නැන්ද හිටපු තැනට වෙලා ඒගොල්ලෝ එනකන් ඉතින් හිටියා. ඊට පස්සේ අපි දැන් බීච් එකෙන් එන්න හදන්නේ. එන්න කලින් නංගි මායි ගියා පොඩක් කඩචෝරු මොනාරි හොයාගන්න කියලා. ඉතින් මේ රොටිය අපි ඉස්සර ගෝල් ෆේස් ගියාම හරියට කනවා. ඒ වුණාට මට හිතෙනවා මේක චුට්ටක් තැම්බිලා වැඩි වගේ කියලා. හැබැයි ඒක ගොඩක් රසයි. අපි බීච් එකෙන් කඩචෝරු එහෙම අරගෙන එනකොට මං හිතන්නේ අපිට කොච්චි කඩේ හරියදී වගේ හම්බුණා බත් දන්සලක්. ඉතින් ගොඩක් සෙනග හිටියෙත් නැති නිසා අපි චුට්ටක් ඒකට ගියා. ඒකේ පොලිමත් ඉක්මනට ගියා. කෑමත් හරිම රසයි. ඇත්තටම මේ දන්සලේ හිටපු අයත් හරිම හොඳයි. මන් දැක්කා ගොඩක් අය ළඟට ගිහින් අහනවා ඔයාලට තව ඕනේද බෙදන්නද ඒ වගේ දේවල්. ඉතින් ඇත්තටම හරිම හොඳ මිනිස්සු ටිකක් කියලා මං හිතනවා එතන හිටියේ. අපි ඉතින් දන්සලට ගිහින් එන ගමන් බීච් එකේදී ගත්ත තව එක කඩචෝරු කකා තමයි ආවේ. ඉතින් මේ වෙනකොට නම් වෙලාව 6:00 මායි නැන්දයි කියාව දැන් අපිට කෝපි එකක් තිබ්බනම් හොඳයි නේද කියලා. ඉතින් බලන්නව ළමයි අපිට ටික වෙලාවකින් කිරි කෝපි හම්බුණා බිස්කටුත් එක්ක. ඇත්තට මේ කිරි කෝපි එකත් හරිම රසයි. ඊට පස්සේ අපි ඒකත් බීලා ආවා. එනකොටත් ගොඩාක් දන්සල් තිබ්බා. ගොඩක් කට්ටියත් හිටියා. ඉතින් ඇත්තට මේ වෙනකොට ගොඩක් බඩ පිරීලා තිබ්බේ. ඒ නිසා අපි නවත්තන්නේ නැතුව ආවා. ඊට පස්සේ නම් ඉතින් චූටි වැස්සකුත් පටන් ගත්තා. ඒ වුණාට බලන්නකො ළමයි අද හඳ පුදුම තරම් ලස්සනයි. දැන් ඉතින් අද දවසට අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි හෙටත් පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු මං හෙට මොකද කරන්න කියලා. හලෝ ළමයි. ඉතින් අද වෙසක් එකට පස්සේ දවස්. අද අපි යනවා අපේ නැන්දව ගිහින් දාන්න. මොකද එයා වෙසක් එකට කලින් දවසේ තමයි ආවේ. අද ඉතින් එයා ගෙදර යනවා. අද ඉතින් ගෙදරින් එළියට එනකොටම ඉඳලා දන්සල් හම්බ වුණා. මුලින්ම හම්බුනේ අයිස්ක්‍රීම්. මෙතන ඉඳලා වැඩිපුරම හම්බුනේ අයිස්ක්‍රීම්. ඉතින් මේ දන්සල හැම අවුරුද්දෙම දෙන දන්සලක්. ඇත්තටම වෙසක්ද පොසොන්ද දෙන්නේ කියලා මතක නෑ. මේ පාර නම් ඒගොල්ලෝ දුන්නේ වෙසක් එකට. මේ පාර මේ විදිහට පළතුරු කෑලි තමයි දුන්නේ. ගිය පාර මට මතකයි ඒගොල්ලෝ දුන්නේ අච්චා. ඉතින් දැන් වෙසක් වගේ නෙවෙයි ළමයි. ඉස්සර අපි චූටි කාලේ වෙසක් වලට පාරේ කට්ටිය ඒ කියන්නේ ඒගොල්ලෝගේ නලා ආරෝම ඒවා බෙර ගහනවා මාර විදියට සද්දෙයි. දැන් ඉතින් ඒක චුට්ටක් අඩු වෙලා කියලා මට හිතෙනවා. ඔයාලටත් එහෙම හිතනවාද? යන ගමන් අපි නැන්දට ඕන කරන ග්‍රොසරිස් ටිකක් ගන්න නැවතුණා. ඉතින් ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි නැන්දලාගේ ගෙදරට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා තමයි ආවේ. ඒකේ මොකුත් ක්ලිප්ස් ගන්න මට බැරි වුණා. ඊට පස්සේ එන ගමන් අපිට තව ගොඩක් දන්සල් හම්බ වුණා. මේක නම් පොඩි අය ටිකක් දුන්නේ අඹ අච්චාරු. ඇත්තටම අඹ අච්චාරු දන්සල් අපිට ගොඩාක් හම්බ වුණා. මේ අච්චාරු එක හරිම රසයි. හැබැයි මං හිතන්නේ ගොඩක් නයි කොච්චි දාලා තියෙනවා. රස වගේම ගොඩක් සෑරයි. ඇත්තටම අපේ ගෙදර අඹකස් 5ක් විතර තියෙනවා. හැබැයි අපි අච්චාරු හදන්නේ නැහැ. මෙහෙම හම්බුනහම ඉතින් අඹ දැකලා නැහැ වගේ කනවා. මම අඹ අච්චාරු කෑවට මට පොඩ්ඩක්වත් හොඳ නැහැ. මොකද මම මේ දවස්වල ગેස්ට්‍රයිටිස් වලට බෙහෙත් බොනවා. ඉතින් මේ මම අම්මගෙනුත් බැනුම් අහලා තමයි අඹ එක කෑවේ. ඒ ඇස්සේ අපේ නංගි පාරාගෙන හිටපු බොළු පැටියෙක්ට කතා කරනවා. මේ ලස්සන බොළු පැටියෙක්. එයාට ගෙදරක් නැද්ද මන් දන්නේ. 4 වන් වෙලාද මන් දන්නේ. පාරට ඇවිල්ලා ඉතින් අපේ නංගි යාට කතා කරා. හැබැයි වෙලාවට අපි හිටියේ නැත්තම් එහෙම අපේ නංගි පාරේ ඉන්න බොළු පැටන් උස්සන් ගෙදර අරන් එනවා. ඒ අරන් ඇවිල්ලා ඉවර වෙලා අපේ ගෙදර ඉන්නේ එහෙම අය.
පාරේදී දැක්කා කියලා වෙලා අරන් ඇවිල්ලා ඊට පස්සේ අඬනවා තියාගන්න ඕනේ හිමයි කියලා. අච්චාරු දන්සල් නම් අපිට 50ක් විතර හම්බ වුණා. බලන්නකො ළමයි ඊට පස්සේ ආයෙත් අච්චාරු දන්සලක් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේ අපි යන්නත් හදලා එතන චූටි ළමයි වගේක් තමයි ඒකත් දුන්නේ. ඉතින් පවුනේ ඒගොල්ලෝගේ හිත රිදනත් හොඳ නැහැනේ. ඊට පස්සේ අපි එකක් ගත්තා. ඉතින් ඒකත් අරගෙන දැන් අපි මේ ආයෙ යනවා. ඉතින් ඔයාලා වෙසක් එකට කොහෙද ගියේ? ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට පොසන් වලටත් ලං වෙලා. ඉතින් ඔයගොල්ලන්ට දන්සල් හම්බ වුණාද? තොරම් බලන්න ගියාද? කොහෙද ඔයාලා ගියේ කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න. ඊට පස්සේ අපිට හම්බුණා රසම රස කොත්තමල්ලි දන්සලක්. ඉතින් අම්මා තමයි කිව්වේ රසයි කියලා. මම නම් බොන්නේ නෑ ඒවා. ඊළඟට අපිට හම්බුණා බත් දන්සලක්. ඉතින් එතන නැවැත්තුවාට පස්සේ චෙරි ගහක් තිබ්බා. ඉතින් මේ දෙන්න හොරු දෙන්නෙක් වගේ චෙරි කඩනවා. අපේ ගෙදර ඉස්සර වගේ චෙරි ගහක් තිබුණා. හැබැයි මං හිතන්නේ කොළ වැටෙනවා වැඩි. ඒ හින්දා අනික ගෙදර කවුරුත් කන්නේ නැති නිසා ඒ ගහ මොකක් හරි එකකින් කපන්න වුණා. ඒ වුණාට ගෙදර කොච්චර දේවල් තිබ්බත් එළියට ආපුවාම ගස්වල එල්ලෙන පුරුද්ද ඇත්තටම අපිට නවත්ත ගන්න බෑ. ඉතින් මෙතන තිබ්බේ බතෝයි අයිස්ක්‍රීමුයි. බත් කාලා අයිස්ක්‍රීම් කන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒකත් කාලා අපි ආවා. තව මග දන්සල් තිබ්බා. හැබැයි නැවැත්තුවේ නැහැ. ඊයේ ඇවිදලත් මහන්සි. අනිත් එක බඩත් හොඳටම පිරිකොට කඩේක අන්නසි තිබ්බා. ඊට පස්සේ අපි ඒව ගන්න ගියා. ඇත්තටම මේ දවස්වල ගොඩාක් කට්ටිය අන්නසි කරි එක හදනවා මම දැක්කා. ඉතින් මටත් හදන්න ඕන වුණා. ඊට පස්සේ අපි අන්නසිත් අරගෙන එතනින් රටකජුත් අරගෙන ආයේ ගෙදර එන්න තමයි මේ හදන්නේ. මම නම් පොඩි කාලේ ඉඳලම හරිම ආසයි දන්සල් බත් වලට. ඇත්තටම ඒ දේම අපි ගෙදර හදලා කෑවත් ඊට වඩා ගොඩාක් රසයි දන්සල් වලින් කනකොට. ඉතින් ඒක ඇත්තටම පෙරේතකමක් නෙවෙයි මං හිතන්නේ. ගොඩක් අයට එහෙමයි. බලන්න ඉතින් බඩපිල්ල කිව්වට අපි එනකොට අපිට බේකරියක් හම්බුණා. එතන රස්නෙන් පාම් බනිස් තිබුණා. ඊට පස්සේ අපි එතනින් ක්‍රීම් බනිසුත් අරගෙන දැන් ඉතින් ගෙදර යනවා. මේ වෙනකොට හවස 6:05 වෙලා. ඉතින් ආයෙමත් ලස්සන vlog එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මං හිතනවා ඔයගොල්ලෝ මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.